ජනවාරි මාසේ මම හිතාගත්තා මම ඌත් වැඩක් කරන්නේ නැහැ. ජනවාරි ටිකේ ගන්න පුළුවන් අතල් ටික ගන්නවා. එතකොට පසුතැවීමක් ඉතුරු වෙන්නේ නැහැ මට අර කරන්න බැරුණා මේක කරන්න බැරුණා කියලා. මාරු කතාවේ. හරි. ජනවාරි මාසේ එහෙම ආතල් ගත්තා. ඊට පස්සේ යාළුවන්ට අම්මලාට ඔක්කොටම කියලා තිබ්බේ මම පෙබරවාරි 1 වෙනිදා ඉඳන් වැඩ කරනවා. යාළුවා ආශ්‍රය කරන්නේ නැහැ, කොහෙවත් යන්නේ නැහැ, ගෙදරම ඉන්නේ. එහෙම කියලා. අම්මයි තාත්තයිත් විශ්වාස කරේ නැහැ. ඉතින් මගේ හැටි දන්න හින්දා ඊට පස්සේ කොහොමද මම පෙබරවාරි 1 වෙනිදා හරියටම වැඩ කරන්න ගත්තා. කොහෙවත් ගියේ නැහැ. ගෙදරින් පිට ඒ මාස 9ටම ගියේ අලුත් අවුරුද්දට ආච්චිලා ගෙවල් දෙය ගියා. එච්චරයි. ගෙදරින් පිට අඩියක් තිබුණේ නැහැ. පේපර් සෙන්ටර්ස් වලට ගියා පේපර් 3ම ලියන්න. එච්චර වෙන කිසිම වැරදි හැඩක් මොකුත් නැහැ. ඉතින් මොර දෙයක් කියන්නේ. මූ එක පාට නරක එකෙක්. පෙබරවාරි ජනවාරි 31 කට ගියාම මූ නරක එකෙක්. ජනවාරි 31 රෑ 12 ඉඳන් මූ හොඳ එකෙක් මට. ඔය වාට මූ සිරිමත් වෙනවා. ඒක තමයි කරන්න අමාරු වැඩේ. ඒක තමයි වැඩේ. ඕක තමයි එකම දේ. ඒ නරක එකාගේ ඉඳන් හොඳ එකා වෙන්න අවශ්‍ය එකම දේ හිත ඇතුලේ තියෙන හයිය විතරයි. අභ්‍යන්තරයෙන් සිද්ධ වෙන වෙනස. මං සාමාන්‍යයෙන් දැකලා දිනනවා අර පොඩ සතියෙන් සතිය වෙනස් වෙච්ච ඒවා. රැයක් එළිය වෙච්ච වෙනස් වෙච්ච නෑ. ඒක මාර වැඩක්. සුපිරි.